අවුරුද්ද ගෙවුනට තුරුකෙත් සිසිලේ මතක නම් යටපත් කරන්න බෑ. පහුගිය ටිකේ රූගත කිරීම් කීපයක් නිසා තුරුකෙත් සිසිල ටිකක් කාර්යබහුල වුණා. ඒ නිසාම මේ වීඩියෝ නම් පෙන්වන්න උනේ නෑ. ඔන්න එහෙනම් බලා ගන්නකෝ. ඒ දවස්වල අපේ වත්තේ කිරිම කිරි කජු මතක. මේ වගේ අත්දැකීම් නම් හැමෝටම ලැබෙන්නේ නෑ. මේ අපේ ගෙදර වත්තේමයි. අවුරුදු දවස්වල හැමදේටම කලින් අපි කලේ මේ කුස්සියේ මැටි ගාන එකයි. රසමසවුලු හැමදේම ඉදෙන තැන නිසා අපි වැඩිපුර සත්කාර ලැබුණේ මෙතෙන්ටයි. හරියට මැටි පිරියම් කරපු කුස්සියක ලස්සන දැකලා තියෙනවද? ඔන්න එහෙනම් බලා ගන්නකෝ. පේනවද පිළිවෙල පිරිසුදුකම? ඉතින් මේ වගේ කුස්සියක හදන කෑම හැම එකක්ම රසයි. ඉතින් නැවුම් සුවඳ විහිදෙන මේ කුස්සියේ අපි හාහපුරාම හැදුවේ කොකිස්. කොකිස් බදින එක අමුතුම කලාවක්නේ. ඒකට අත්ගුණය වගේම ඉවසිල්ලත් ඕනෙමයි. මේ පේනවනේ රන්වන් පැහැයට අපූර්වට තියෙන ලස්සන. ඒ අස්සේ වත්තේ කජු ටිකත් වේල ගන්න එපායේ. මේ අපි හදන්නේ උඳුවැල්. මේ අපේ කුස්සිය හදන්න බැරි දෙයක් නෑ. බැදගත්තට පස්සේ මේ විදියට පැණිවල පොඟවනවා. මේ පැණි බේරෙන උඳුවැලක රස බලන්න නම් ඉතින් වෙලාවක තුරුකෙත් සිසිලටම එන්න වෙනවා. මේ බලන්නේ අපූර්ව. දැන් නම් ඔයාලටත් සුවඳ දැනෙන්නේ නැත්තේ නෑ. මේ වතාවේ අපි අවුරුදු චාරිත්‍රය ඉෂ්ට කළේ කමතේ. ඒක අපූර්ව හේවණකුත් හදලා තිබුණා.
මේ පෙන්වන්නේ තුරුකෙත් සිසිල තේ මේසි සූදානම් වුණු විදිහයි. අලුත් තාලේ තැනක වුණත් පරණ නොවුණු සාම්ප්‍රදායික මෙවලම් මේ බලන්න හැම එකක්. නැකතට පොඩ්ඩක් සද්ද දානකොට මේ වගේ අය නම් මුළු ගැන්වෙන එක සාමාන්‍යයි. ඒත් එකයි යන්නේ. ඔන්න එහෙනම් අවුරුද්දම කිරි ඉතිරෙන්න මේ සුබ දසුනම ඇති. අපිට වගේම ඔන්න රටටම කිරි ඉතිරෙන්න කියලායි ප්‍රාර්ථනාව. ඔන්න අපේ තේ මේසෙ ලෑස්ති. බලන්න මොනවද අඩු කියලා. එකකට එකක් නොපරදින රස. ඒ විතරක් ඈ. අපේකම පිරිච්ච මේ වගේ සාම්ප්‍රදායික තේ මේසෙක සහෝදරකම් නෑදෑකම් එක්ක සතුට දෝර ගලා යනවා. ඉතින් මේ ආස්වාදයේ විඳින්න වෙලාවක තුරුකෙත් සිසිලට එන්න අපි හැමෝම බලාගෙන ඉන්නවා. එතකල් මේ පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.